දන්තධාතුන් වහන්සේ ප්‍රදර්ශනය කිරීම සඳහා යොදාගත් නැකත වැරදි. නවීන විද්‍යාවේ ක්වොන්ටම් විද්‍යාවෙත් කියන්නේ අපි මේ ජීවත් වෙන්නේ විද්‍යුත් චුම්බක ශේස්ත්‍රයක කියලා. එතකොට සිද්ධාර්ථ කුමාරයා උප්පත්තිය ලබන්නේ පස් මහා බැලුම් බලලා. එතකොට සානකතෙන් ගමන් බිමන් යනකොට විපත් මරණ නියමයි කියලා සඳහන් වෙනවා. පෝය තියෙන කාලෙට වඩදිය බාල්දිය ඇති වෙනවා. අපි යහපත් දේට සඳුගේ බලය වැඩි වෙන කාලයක් යොදා ගන්නට ඕනේ. සඳුගේ එළිය අඩු වෙනකොට මේ මිනිස්සුන්ගේ සිත්වල තිබෙනා වූ එළියත් අඩු වෙනවා. සඳුගේ බලය අඩුවන කාලේ යොදා ගැනීම නම් මෙතරම් යහපත් නෑ. ඒක අනුමත කරන්නට බෑ. ආයිබෝවන් තෙරුවන් සරණයි සියලු දෙනාටම. ආයිබෝවන් ශ්‍රී ලංකා YouTube නාලිකාවෙන් අපි කාලීන තොරතුරු කතා කරනවා. විශේෂයෙන්ම මේ නාලිකාවේදී අපි කතා කරන්නේ ජ්‍යොතිෂ්‍ය දැනුම සම්බන්ධයෙන්. එතකොට අද වීඩියෝ එක වෙන්නේ මගෙන් කීප දෙනෙක් කතා කරලා ඇහුවා මැසේජ් යොමු කරලා තිබුණා දන්තධාතුන් වහන්සේ වන්දනාමාන කර ගැනීමට මේ සලසලා තියෙන කාලය අසුබද මේ කාලේ නැකත් ගැලපෙන්නේ නැහැ කියලා සමහර අය ප්‍රකාශ කරලා තිබුණා කියලා මගෙන් විමසීමක් කරා. අන්න ඒ ගැන තමයි කතා කරන්නේ. එතකොට මිනිස්යාගේ ස්වභාවය තමයි ඕනෑම දෙයක පාර්ශ්ව වලට බෙදිලා කොටස් වලට බෙදිලා සංවාද කරන එක, සාකච්ඡා කරන එක, ඒ වගේම විසංවාද ඇති කරගන්න එක. ඒ මනුස්ස ස්වභාවය. හැබැයි ඔබ එසේ නොකළ යුතු අවස්ථාවක් තමයි දැන් ඇවිල්ලා තියෙන්නේ. මොකක්ද? ඔබට මේ සංසාරයෙන් ඈතර වෙන්නට අවශ්‍ය ශක්තිය ගොඩනගා ගැනීමට, පින ගොඩනගා ගැනීමට, කුසලයේ ගොඩනගා ගැනීමට අවශ්‍ය අවස්ථාවක් තමයි සලසලා දීලා තියෙන්නේ. එතකොට ඒක දේශපාලන දෘෂ්ටි කෝණයෙන්වත් වෙන දෘෂ්ටි කෝණයකින්වත් බලන්නේ නැතුව ඔබ මේ කාරණේ නිරත වෙන්න කියන ඉල්ලීම මුලින්ම සිද්ධ කරනවා. හරි. එතකොට අහලා තිබුණේ දන්තධාතුන් වහන්සේ ප්‍රදර්ශනය කිරීම සඳහා යොදාගත් නැකත වැරදි. අන්න ඔය ආකාරයෙන් තමයි සමාජ කතිකාව ගොඩනැගිලා තිබුණේ. හැබැයි ඔබ මතක තියාගන්න ඕනි මේ සියලුම බලවේග බලය යටපත් වෙන බුදුන්ගේ බලයට. ඒ කියන්නේ බුද්ධ බලයට. අන්නේ බුද්ධ බලය තියෙන උතුම් ශ්‍රී දන්තධාතුන් වහන්සේ ප්‍රදර්ශනයක් තමයි මේ දැන් සිද්ධ වෙන්නේ. එතකොට මේකේ නැකත් ගැන කතා කරලා තිබුණා. නැකත් බොරුද? නැකත් ඇත්තද? නැකත කියන්නේ අපේ හිත වැඩ කරන හැටි. එතකොට මේක කාටත් අදාළ දෙයක්. ඔබ කැමති වුණත් අකමැති වුණත් මේ පෘථිවියේ මේ විශ්වයේ පවතිනා වූ ශක්තියින් ඔබට බලපානවා. ඉතින් නවීන විද්‍යාවේ ක්වොන්ටම් විද්‍යාවෙත් කියන්නේ අපි මේ ජීවත් වෙන්නේ විද්‍යුත් චුම්බක ශේස්ත්‍රයක කියලා. අන්න ඒ වගේ ශක්ති සමුදායක් මැද තමයි ඔබත් මාත් මේ ජීවත් වෙන්නේ. හරි. එතකොට සිද්ධාර්ථ කුමාරයා උප්පත්තිය ලබන්නේ පස් මහා බැලුම් බලලා. කාලය, දීපය, දේශය, කුලය, මව කියන කාරණා ගැන බලලා තමයි උප්පත්තිය ලබන්නේ. ඒ වගේම තමයි සිද්ධාර්ථ කුමාරයා උප්පත්තිය ලබන මොහොතේදී තම මෑණියන් පිටත් වෙනවා. තම මෑණියන්ගේ නිවසට. අන්නේ පිටත් වෙන්නේ සානකතේ. ඒතකොට සානකතෙන් ගමන් බිමන් යනකොට විපත් මරණ නියමයි කියලා සඳහන් වෙනවා ජ්‍යොතිෂයේදී. ඒ විතරක් නෙවෙයි. සිද්ධාර්ථ කුමාරයා උප්පත්තිය ලබන්නේ කටක ලග්නේ. කටක ලග්නේ අයිති වෙන්නේ සඳුට. ඒ වගේම සිද්ධාර්ථ කුමාරයා උප්පත්තිය ලබන්නේ විසා කියන නැකතින්. විසා නැකත අයිති වෙන්නේ ගුරුට. එතකොට ගුරුයි සඳුයි කියන්නේ සුබ ඵල දෙන ග්‍රහයෝ දෙන්නේ. ගුරුගෙන් මිනිස්යාගේ ප්‍රඥාව වැඩි දියුණු කරනවා. ඒ වගේම සඳුගෙන් සෞම්‍ය ගති ගුණ කාරුණිකත්වය ඇති කරනවා. අන්න
එතකොට මේ සඳුගේ බලය කියන දේ මිනිස්යාගේ ජීවිතයට අත්‍යවශ්‍ය වෙනවා. අත්‍යවශ්‍ය වෙනවා පමණක් නෙවෙයි බලපෑමක් සිද්ධ වෙනවා. ඔබ නිකන් කල්පනා කරලා බලන්නකෝ. පෝය තියෙන කාලෙට වඩදිය බාල්දිය ඇති වෙනවා. ඒ කියන්නේ සඳුගේ ආකර්ෂණයක් මේ පෘථිවියට සාගරයට පවතිනවා කියන එක. අන්නේ සාගරයට එසේ වෙනවා නම් මේ පෘථිවියේ තියෙන වූ සියලුම ගස් කොළන් වලට සතා සිව්පාවට මිනිස්යාගේ සිතට බලපෑමක් එල්ල කරනවා. හරි. අන්නේ මේ කාරණා කියාගෙන ආවේ යම්කිසි හේතුවක් එක්ක ඔබට ඒක ඉදිරියේදී පැහැදිලි වෙයි. එතකොට දන්ත ධාතුන් වහන්සේ ප්‍රදර්ශනය සිද්ධ වෙන්නේ අප්‍රේල් මාසේ සිංහල අවුරුදු උදාවෙන් පස්සේ. සිංහල අවුරුදු උදා වෙනවා කියන්නේ සූර්යා මේෂ රාශියේ ගමන් කරනවා. මේෂ රාශියේ සූර්යා ගමන් කරනකොට සූර්යාගේ බලය වැඩි වෙනවා. ඔන්න සූර්යාගේ බලය වැඩි වෙනකොටම අපි යහපත් දේට සඳුගේ බලය වැඩි වෙන කාලයක් යොදා ගන්නට ඕන. සඳුගේ බලය වැඩි වෙනවා කියන්නේ සඳුගේ ආලෝකය වැඩියෙන්ම තියෙන දින කීපයට. අපි ගත්තම එක කාලයකට සඳුගේ එළිය අඩු වෙනවා. අන්නේ කාලෙට කියනවා අව කියලා. තව කාලයකට සඳුගේ ආලෝකය ක්‍රමක්‍රමයෙන් වැඩි වෙනවා. අන්නේ කාලෙට කියනවා පුර කියලා. එතකොට යහපත් කටයුතු සඳහා පුර නැත්තම් සඳුගේ එළිය වැඩි වෙන කාලේ යහපත් හැටියට සලකනවා. ඔන්න රවි බලවත් වෙලා තිබුණට දැන් සඳුගේ එළිය අඩු වෙන කාලයක තමයි මේ දන්ත ධාතුන් වහන්සේ ප්‍රදර්ශනය සිද්ධ කරන්නේ. ඒ කියන්නේ අව පස්වක තිතිය පවතින කාලේ තමයි මේ කටයුත්ත ආරම්භ කරේ. ඒ කියන්නේ අප්‍රේල් මාසේ 18 වෙනිදා ආරම්භ කරා 18 ඉඳලා මේ ඉරිදා වෙනකන් දින 10ක් පුරා මේ පුණ්‍ය කර්මය සිද්ධ වෙනවා. එතකොට සඳුගේ එළිය අඩු වෙනකොට මේ මිනිස්සුන්ගේ සිත්වල තිබෙනා වූ එළියත් අඩු වෙනවා. කාරුණික ගුණයත් අඩු වෙනවා. සෞම්‍ය ගති ගුණයත් අඩු වෙනවා. ඒ වගේම උපකාර කිරීමේ ඒ සිටිවිල්ලත් නැති වෙනවා. තමා ගැනම හිතන තත්වයටපත් වෙනවා. දුෂ්ටකම් ඇති වෙනවා. නපුරු සිතුවිලි ඇති වෙනවා. අන්න ඒ වගේ දේවල් ඇති වෙනවා මේ කාලය තුල. ඒකට හේතුව තමයි මේ සඳුගේ එළිය අඩු වෙන කාලයේදී මේ කටයුත්ත සිද්ධ වීම. හැබැයි එක කාරණයක් තියෙනවා. මේ මිනිසුන්ගේ සිතුවිලි නපුරු වෙන කාලෙක, දුෂ්ට වෙන කාලෙක මෙන්න මේ වගේ උතුම් පින්කමක් කරලා මිනිසුන්ගේ සිත අන්නේ පාපයෙන් මුදවීම උතුම් පිනක්. අන්නේ දේ ඔබට ළඟා කරගන්නට පුළුවන් වුණොත් ඔබට සංසාර ගමන කෙටි කර ගැනීමට හැකියාව තියෙනවා. ඉතින් මෙන්න මේ අවස්ථාව ඔබගේ ජීවිතේ සංසාර ගමනේ පරිවර්තනයක් වෙනසක් කරව ගන්න කාලය කෙටි කර ගන්නට මේ අවස්ථාව ප්‍රයෝජනට ගන්නට පුළුවන්. ඉතින් මා මේ කරුණු කාරණා කිව්වේ මේ අප්‍රේල් මාසය හොඳයි. හැබැයි මේ අව සඳුගේ බලය අඩුවන කාලේ යොදා ගැනීම නම් මෙතරම් යහපත් නෑ. ඒක අනුමත කරන්නට බෑ. හැබැයි මේ දන්ත ධාතුන් වහන්සේ මේ 28න් පස්සේ මැයි මාසේ මුල් සති කීපේ තිබ්බනම් මිනිස්සු මහත් උද්‍යෝගයෙන් ප්‍රබෝධයෙන් සතුටින් ඉෂ්ට සිද්ධ කරගන්නට හැකියාව තිබුණා. මිනිසුන්ට මීට වැඩිය පිනක් කර ගැනීමට, කුසලයක් කර ගැනීමට හැකියාව තිබුණා. ඉතින් ඉදිරි කටයුතු කරනකොටත් අපි මේ සඳුගේ බලවත් වන කාලයේ මේ දේවල් කරනවා නම් රටටත් යහපත්, මිනිස්සුන්ටත් යහපත්. ඉතින් ඔබ මේ අවස්ථාවන් තේරුම් අරගෙන කටයුතු කරන්න කියන ඉල්ලීම කරනවා. තෙරුවන් සරණයි.